ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සම වූ උන්වහන්සේගේ උතුම් ශ්‍රී වාම දළදා දන්තධාතුන් වහන්සේ වැඳ පුදා ගන්නට ශ්‍රී ලංකා වාසීන්ට භාග්‍ය උදා කර දෙමින් පැවැත්වෙන්නා වූ දළදා වන්දනාවේ දෙවන දිනය අදයි පස්වරු 5:30න් අනතුරුව මේ දළදා ප්‍රදර්ශනයෙහි වැඩ කටයුතු දෙවන දිනයට අවසන් කරන්නට නියමිතයි. ඉතින් ඔබට මාගේ පසකින් දිස්වනවා ඇති මේ මොහොත වන විටත් දළදා සමිඳු වැඳ පුදා ගන්නට උන්වහන්සේ බැහැ දකින්නට තරම් වාසනාවන්ත වුණු ඒ බැතිමතුන් දළදා මාලිගාවෙන් පිටතට පැමිණෙන ආකාරය විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ ගෙවුණු දවස් දෙකට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් දළදා මාලිගාව වෙත පැමිණුණා. විශේෂයෙන්ම මහනුවර නගරයට පැමිණුණා. ඒ පිළිබඳවත් මතක් කරන්නට ඕනේ. විශේෂයෙන්ම දැන් මෙවැනි විශාල ජනකායක් මේ නගරයට පැමිණෙන අවස්ථාවක ඔවුන් වෙනුවෙන් සංවිධානය කෙරෙන පහසුකම් සැලසීමේ සේවාවන් ඒ වගේම ආරක්ෂක සේවාවන් මේ සියල්ල ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන ආකාරයක් අපට අද දවස පුරාවටම මේ ප්‍රදේශය පුරා සිදු කරපු සංචාරයේදී නිරීක්ෂණය වුණා. ඒකත් විශේෂයෙන්ම අපි සඳහන් කළ යුතුයි. ඒ වගේම මහජන ඇමතුම් පද්ධතියක් හරහා පැය 24ම මහනුවර නගරය ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමේ කටයුතු අඛණ්ඩව නිරන්තරව සිදුවන ආකාරයත් අපට ශ්‍රවණය වුණා මේ මහනුවර නගරයේ පුරා අප කළ සංචාරයේදී. විශේෂයෙන්ම මෙම පරිසරයට පැමිණෙන ජනතාව දින දෙකකට වැඩි කාලයක් ඇතැම් විට දිනක් හෝ දින දෙකක් පමණ කාලයක් රැඳී සිටිනවා මේ පෝලිම්වල. ඔවුන්ට වෙහෙස මහන්සිය තිබෙනවා. ඒ වගේම ඔවුන්ට කුසගිනි දැනෙනවා. මේ සියලු අවශ්‍යතාවයන් සපුරන්නට මේ සංවිධායකයින් කටයුතු සංවිධානය කර තිබෙන ආකාරය අපට නිරීක්ෂණය වුණා. විශේෂයෙන්ම දළදා මාලිගය ආසන්නයටම පැමිණ සමහර විට ඔවුන්ට දළදා වහන්සේ වඳින්නට කාල වේලාව මදි වෙන්නට පුළුවන්. පස්වරු 5:30ට දළදා ප්‍රදර්ශනය අවසන් වීමත් සමග ඔවුන් පෝලිම්වල රැඳී සිටින අතර වාරයේම ඔවුන්ට ආහාර ලබා ගැනීම අනෙකුත් සනීප ආරක්ෂක අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා විශේෂිත ටෝකන් ක්‍රමයක් අනුගමනය කරමින් මේ පෝලිම් නිවැරදි ආකාරයට නිසි ආකාරයට පවත්වා ගැනීමෙන් පසුවදාටත් එහෙම නැත්නම් හෙට දිනේදීත් නැවත දහවල් 12:30ට දළදා දැක්ම දළදා ප්‍රදර්ශනය ආරම්භ වන මොහොත වන තෙක් ඒවා නිසි ආකාරයෙන් කළමනාකරණය කරන්නටත් කටයුතු කරන ආකාරය අපට නිරීක්ෂණය වුණා. ඉතින් මෙවැනි වැදගත් සහ සුවිශේෂී සංවිධානාත්මක පියවර ගණනාවක් රැගෙන තිබෙනවා සිරි දළදා දැක්ම 2025 මේ පූජනීය අවස්ථාවට සැපැමිණෙන ඔබ වෙනුවෙන් මේ අවස්ථාවේදීත් රූපවාහිනිය හරහා අපවන ආරම්භමින් සිටින සහ මේ මොහොත වන විටත් මහනුවර නගරයට පැමිණ සිටින ඔබ වෙනුවෙන්. ඉතින් තවත් තොරතුරු ලද විගස ඔබව දැනුවත් කිරීමේ බලාපොරොත්තු වෙන ඒ වගේම සුවිශේෂී තොරතුරු ඔබ වෙත ගෙන ඒමේ බලාපොරොත්තු වෙන මම දැනට ඔබෙන් සමුගන්නවා. ටීවී සුප්‍රීම් නිවුස් වෙනුවෙන් මම සහන් දල්විස් ඓතිහාසික මහනුවර කන්ද උඩරට දළදා මාලිගාව ඉදිරිපිට සිට.